හැමදෙනාම බොහොම ආදරෙන් පිළිගනු ලබන අද දවසේදීත් අපේ නාලිකාව වෙනුවෙන් ඉතින් මේ තාක්ෂණයත් එක්ක ලෝකය ඉස්සරහට යනකොට මේවට අනුගත වෙන්නේ නැතුව අපිටත් ඉස්සරහට යන්නේ නැතුව මේ ගමනට එකතු වෙන්නේ නැතුව අපිට අනාගතයක් නැහැ. ඒක මං හිතන්නේ මේ හැමදෙනාම අවබෝධයෙන් යුතුව දන්න කාරණයක්. ඉතින් මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ අපි මේ දවස්වල හැමෝගෙම කටේ තියෙන මේ අකුරු දෙකක් තමයි මේ AI කියලා හැමෝම කතා කරනවා. මේ මොකක්ද මේක AI තාක්ෂණය කියන අදහස කොහොමද ලෝකයට එන්නේ සහ මේ AI තාක්ෂණයත් එක්ක අද වෙනකොට ලෝකය කොයි තැනකද තියෙන්නේ, මොකක්ද මේ AI කියලා කියන්නේ කියන දේ පිළිබඳව අපි ටිකක් පැහැදිලි කරගමු. හැමෝම මේ ගැන අදහසක් තියෙනවාසේ හැසිරුණත් අපි හිතනවා මේ ගොඩක් දෙනෙකුට ඒ සම්බන්ධයෙන් ලොකු අදහසක් නැහැ කියලා. ඒ හින්දා ඔබව දැනුවත් කරන්න අපි හිතුවා AI තාක්ෂණය සම්බන්ධයෙන්. ඉතින් අපේ ගෞරවනීය වෛද්‍යතුමන්ගෙන් තමයි මේ කාරණය පිළිබඳව අද දවසේදීත් අපි විමසන්න සූදානම් වෙන්නේ ඉන්නේ. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමා අද දවසේදීත් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. වෛද්‍යතුමනි ආයුබෝවන්, බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා ඔබතුමන්ව. වෛද්‍යතුමනි මේ මං හිතනවා මං ටිකක් හරි කියලා මේ අර AI තාක්ෂණය කියලා කිව්වට මේක ලොකු දැනුමක් හැමෝටම නෑ. මේ අකුරු දෙක පිළිබඳව අහලා තිබුණත් මම හිතනවා ඔබතුමා මේක තීරණය කරපු එක හොඳයි අද කතා කරන්න අවශ්‍යයි කියලා. මේ AI තාක්ෂණය ඇත්තටම අපි දැන් ওই සමාජ මාධ්‍ය වලට ගියාම නම් ওই AI තාක්ෂණයෙන් හදපු වීඩියෝ පට එහෙම අපි දකිනවා. සමහර වෙලාවට මේවා AIද AI නොවෙනවද කියලාත් සමහර වෙලාවට හොයාගන්න බැරි ප්‍රශ්නත් මතුවලා තිබුණා. මේ ඇත්තටම මොකක්ද මේ AI තාක්ෂණය කියලා කියන්නේ? පොඩ්ඩක් අපිට මේ ගැන අවබෝධයක් ලබා දෙන්න වෛද්‍යතුමනි. AI කියන එක ඉංග්‍රීසියෙන් අපි හඳුන්වනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා. සිංහලෙන් අපි හඳුන්වනවා කෘතිම බුද්ධිය කියලා. මේක දැන් ඕනෙම පොඩි දරුවෙක් ඕනම වැඩිහිටියෙක් AI කිව්වම තමයි දන්නේ. ඉතින් අපි AI කියලාම අපි හඳුනමු පහසුව නිසා. අපිට අකුරු මේ දෙකක් AI විතරයිනේ තියෙන්නේ. AI කිව්වම අපි දන්නවා මොකද්ද ඉස්සරහට අපි එහෙම භාවිතා කරමු අපේ පහසුව සඳහා. කෘතිම බුද්ධිය. මේ කෘතිම බුද්ධිය කියන්නේ මොකද්ද? මේ කෘතිම බුද්ධිය කිව්වට මේක නිර්මාණය කරේ මිනිසා විසින්. ඒක තමයි මම කියන්නේ. මේ කෘතිම බුද්ධිය නිර්මාණය කරේ කවුද? මිනිසා විසින්. එතකොට පරිගණක සහ වෙනත් ඒකට ආශ්‍රිත විශාල උපකරණ ප්‍රමාණයක්, ඒ කියන්නේ කේබල් ප්‍රමාණයක්, දත්ත ගබඩා කිරීම භාවිතා කරලා මිනිසා විසින් දැන්ට අවුරුදු ගණනාවට වසර ගණනාවට ඉස්සෙල්ලා තමයි මේක නිර්මාණය කරන්නේ. වසර මේකට ඈත අතීතයක් තියෙනවා. නමුත් අපිට මේ පසුගිය දශකයේ වගේ තමයි එළියට එන්නේ. නමුත් මේක ඈත අතීතයේ නිර්මාණය කරා. මොකද්ද මේකෙන් කරන්නේ? දත්ත තොරතුරු තියෙනවා, මේවා එක්රැස් කරනවා මේකෙන්. එක්රැස් කරලා මේ දත්ත තොරතුරු විශ්ලේෂණයකට භාජනය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේ මේක මතක තියාගන්න පුළුවන් වෙනවා. ඒ මතක තියාගෙන විශ්ලේෂණයකට භාජනය කරලා ඊට පසුව අනාගතය ගැන අනාවැකි කියන තත්යකට පත් කරලා තියෙනවා. ඒ වගේම මේ AI තාක්ෂණය හරහා රිද්ම් එක නැත්නම් රිද්මය පැටර්න් එක ඒව හඳුනා ගැනීම කරනවා. අපි හිතමු දැන් කිසියම් කෙනෙක් මේ බඩු ගැනීම සඳහා, ඒ කියන්නේ බඩු භාණ්ඩ ගැනීම සඳහා, ආහාර හෝ වෙනත් බඩු භාණ්ඩ ගැනීම සඳහා වෙළඳ සැලකට, සුපිරි වෙළඳ සැලකට යනවා. ගියාට පස්සේ ඔහු ගන්න රටාව බැලුවාම ඔහු උදාහරණයක් අපි ගමු. එදාට පරිප්පු ගන්න පුළුවන් බිස්කට් වර්ග නම් මේ බිස්කට් වර්ගය, චොක්ලට් වර්ග නම් මේ චොක්ලට් වර්ගය, ඊට පස්සේ ගිනි පෙට්ටියක් ගන්නන මේක, ඊට පස්සේ කෑමක් ගන්නන මේක කියලා ඔහුගේ මේ රටාවක් තියෙනවා. දැන් මේ රටාව හඳුනා ගැනීමත් AI වලින් කරනවා. එතකොට පුද්ගලයන්ගේ පුද්ගලිකව තියෙන රටාව AI වලින් හඳුනා ගන්නවා. ඊට අමතරව අපි දැන් ජංගම දුරකථනයේ සාමාන්‍ය දෙයක්නේ. ඒක භාවිතා කරන විට අපේ මේ රටාව අපි මොනවා වැඩියෙන් බලන්නේ මොනවද? මොන වීඩියෝද වැඩියෙන් බලන්නේ? මොන රූපද වැඩියෙන් බලන්නේ? මොන වචනද වැඩියෙන් හොයන්නේ කියලා මේකත් අඳුනා ගන්න පුළුවන් වෙනවා. දැන් වෙන විට AI තාක්ෂණය සියලුම දෙනා එකතු කරලා AI තාක්ෂණය භාවිතා කරන අය මිනිසුන් එකතු කරලා පුළුවන් වෙලා තියෙනවා ඒ මිනිසාව කියවන්න තත්යකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් විශාල පරාසයක තියෙන එකක් තමයි AI කියන්නේ. මට පණිවිඩය දෙන්නව නම් මෙච්චරයි. AI කියන දේ ලෝකයේ වේගෙන් ව්‍යාප්ත වෙලා යන දෙයක්. ඒක නිසා මේ ගැන අපි දැනුමක් අවශ්‍ය වෙනවා. දැනුමක් කියන්නේ AI A to Z ඉගෙන ගන්න එක නෙමෙයි. එහෙම අවශ්‍ය නෙමෙයි. AI
භාවිතා කරලා අපේ වැඩ පහසු කරගෙන විතර අපි කරන්න ඕන. නැතු AI පිළිබඳ හැමෝටම A to Z ඉගෙන ගන්න බෑනේ. හැබැයි AI භාවිතා කරන්න පුළුවන් තැන් මොනවද කියලා දැනගත්තම අපිට මේක ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. හරි වෛද්‍යතුමනි එතකොට දැන් ඒ කාරණේම තමයි ප්‍රශ්නේ බවට පත් වෙන්නේ. එතකොට දැන් කොහොමද මේ අපේ ජීවිතවලට මේ තාක්ෂණය බද්ධ කරගන්නේ එදිනදා ජීවිතේ? තාම වැදගත්. දැන් අපි නොදැනුවත්කම නිසා අපේ වැඩ බොහෝ වැඩ අපිට මේ අතපසු වෙන වෙලාවල් ඒ වගේම කාර්යක්ෂම කරගන්න බැරි වෙලාවල් ආයතනවල වැඩ කල්ලන වෙලාවල් වෙනවා. දැන් අපි මේක හැම පැත්තටම දාගන්න පුළුවන්. මම උදාහරණයක් වෛද්‍ය විද්‍යාව පැත්තේ AI දැන් යොදාගෙන තියෙනවා. ඒ වගේම දැන් AI හරහා අපිට මොනවා හරි තොරතුරක් ඉස්සර වගේනේ ඉස්සර අපි දැන් ඉගෙන ගන්න කාලේ අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා මොනවා හරි තොරතුරක් වань මම වෛද්‍ය විද්‍යාලේ ඉන්න කාලෙත් වෛද්‍ය විද්‍යාලේ ඉන්න විට අපිට මේ අන්තර්ජාලයේ එච්චර පහසුකම් තියෙනවා අපි පොත් තමයි බැලුවේ. කියන්නේ පොත ගිහිල්ලා පිටුව 1001 වෙනි පිටුවේ මේක තියෙනවා 800 වෙනි පිටුවේ තියෙනවා කියලා පොත පෙරලලා පොතෙන් පොතට තමයි අපි බලාගෙන ගියේ. හැබැයි දැන් දරුවන්ට පහසුකමක් තියෙනවා ඕනෑම දෙයක් තොරතුරක් හොයන්න අවශ්‍ය නම් ඒ තොරතුර වෙන්න පුළුවන් දත්තය වෙන්න පුළුවන් අංකයක් වෙන්න පුළුවන් AI තාක්ෂණයේ විවිධ ඇප් වර්ග තියෙනවා ඇප්ස් වර්ග භාවිතා කරලා ඒක හොයාගන්න පුළුවන්. එහෙම නැතුව දැන් Google වල වුණත් මේ AI තාක්ෂණය වෙනම භාවිතා කරලා තියෙනවා. එවිට අර ඉස්සර වගේ මේ අපහසු නැහැ. AI භාවිතා කරලා ඉක්මනින් ඒ කියන්නේ Tamanට අවශ්‍ය දෙයක් හොයාගන්න පුළුවන්. අපි හිතමු දැන් කෙනෙකුට අවශ්‍ය කියලා මම ගේ ඇඟ මේ මහතයි කෙට්ටු කරගන්න මොනවද උපදෙස් ටිකක් දෙන්න කියලා මේ අපි ඉල්ලන්න විතරයි තියෙන්නේ. AI තාක්ෂණය හරි ලේසි. මේ ටයිප් කරලා ඒ කියන්නේ අපි මේ ගන්න පුළුවන් දැන් වොයිස් එකකින් උනත් ඒ කියන්නේ වචන වලින් උනත් කටහඬෙන් උනත් ඉල්ලුවොත් ඔහු මේ එවනවා සාමාන්‍යයෙන් මේ කියන්නේ වචන 300 නම් 300 යනවා 500ක් කිලෝ 500 යනවා අපිට පියවරට කියනවා. ඉතින් මේකෙන් හරි පහසුවෙන් තොරතුරු එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ වැඩියෙන්ම මේ ආර්ථිකය මේ ඉන්ධනවල භාවිතා කරන්නේ මොන රටද? ඊට පස්සේ මේ මොහොතේ මොන රටද කියලා යාවත් කාලනව ඉල්ලුවට පස්සේ AI හරහා තොරතුරු ටික. එතකොට අර තොරතුරු මතක තියාගන්න අනවශ්‍ය ලෙස ගන්න ප්‍රමාණය අඩු වෙනවා. නැත්නම් අපිට අනවශ්‍ය තොරතුරු නිතරම අනවශ්‍ය ලෙස මතක තියාගන්න එක අඩු වෙනවා. ඉතින් ඒක නිසා AI ඒක පැත්තක්. දෙවෙනි එක තමයි අපේ කාර්යාලේ කටයුතු. දැන් ඉස්සර ඊමේල් එකක් හදන එකක් ඒවා හැම හරි වෙලා යන වැඩ දැන් AI භාවිතා කරලා අපිට පුළුවන් ඊමේල් පද්ධතිය හදන්න. ඊට පස්සේ එක මොහොතේ ඊමේල් දසදහසක් යවන්න පුළුවන්. ඊට පස්සුව ඒ වලට යන කාලය අඩුයි. ඊට පස්සේ මේ නීතිමය ශාස්ත්‍රය ගත්තම ලෝකයේ දැන් AI භාවිතා කරලා නීතිමය කරුණු වලින් ඉක්මනින් සොයන්න සහ ඉක්මනින් දේවල් වාර්තා හදන්න හදලා තියෙනවා. ඊට ඉතා පහසු වෙන මොකද අර එකම පැටර්න් එක අඳුරගෙන එහෙම කරලා තියෙනවා. ඊට පස්සේ දැන් අපේ මේ මාධ්‍ය ශාස්ත්‍රය ගත්තොත් වීඩියෝ හදන ඒවා ඊට පස්සේ පෝස්ට් හදන ඒවා ඒ වගේ ඒවා ඔක්කොම AI භාවිතා කරලා පුළුවන්. දැන් AI භාවිතා කරලා මේ චිත්‍රපට නිර්මාණය දක්වා වුණත් යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් ලෝකයේ දැන් අලුත්ම AI තාක්ෂණය භාවිතා කරලා මේ ඒ තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. දැන් මේ අපි දැක්ක මේ ඒ කියන්නේ ප්‍රවෘත්ති කියන්න ඒ වගේ මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව දැන් ඉස්සර මේ ඔය මේ මොනවද මේ අපිට මේ පරිවර්තන කරන්න දැන් අපි ඉංග්‍රීසි සිංහලට පරිවර්තනය කරන්න ඉස්සේ දමිළ භාෂාවට පරිවර්තනය කරන්න ඊට පස්සේ ප්‍රංශ භාෂාවට ජර්මන් භාෂාවට ජපන් භාෂාවට මේවා දැන් AI භාවිතා කරලා බොහොම සාර්ථකව ඒ කියන්නේ තවත් දියුණු වෙනවා. ඒ වගේ වාසි ගන්නවත් වෙන තව එකක් එකතු කරන්න නම් මුදල් මූල්‍ය ශාස්ත්‍රයේ ව්‍යාපාර සහ මූල්‍ය ශාස්ත්‍රයේ දියුණුවට තමන්ගේ පෞද්ගලික දියුණුවේදී AI භාවිතා කරලා මේ මූල්‍යමය පිළිබඳ දැනුම ගන්න ගොඩාක් භාවිතා කරනවා. ගිණුම් ශාස්ත්‍රයේද ඒ කියන්නේ AI නැති තැනක් දැන් හොයන්න නැහැ. ඉතින් අපේ දරුවන්ට මේ AI කියන්නේ මොකක්ද කියලා කියා දීම අත්‍යවශ්‍යයි. අවශ්‍යයි නෙමෙයි අත්‍යවශ්‍යයි කියලා අපි කියන්න වෙනවා. ඒක තමයි අපිට දෙන්න තියෙන පණිවිඩය. වෛද්‍යතුමනි එතකොට දැන් මෙතනදී අපේ සිතුවිලි එතකොට අපි මේ සිතීමේ ක්‍රියාවලිය මේ දේවල් ආරක්ෂා කරගෙන කොහොමද අපි මේ තාක්ෂණය ලං කරගන්නේ කියන එක. මොකද දැන් අපේ සාමාන්‍යයෙන් අපේ සංස්කෘතිය ආගම මේ දේවල් එක්කත් මේක අපි ගල්ප ගන්න එපා. ඒ කාරණේ කොහොමද අපි සකස් කරගන්නේ? ඔතන ඉතාලම දෙතන AI වලින් අපි සන්නද්ධලා දැනගන්නවත් සමගම අපි මේක ඇත්තටම සතිපතාත් දිනපතා පුළුවන් නම් දිනපතා AI වලින් වැඩ ගන්නවා වගේම අපි මේක ඉතාම වැදගත් දෙයක් අපි මතු කරන දවසට පැය කීපයක් පැය 4ක් වෙන්න පුළුවන් 5ක් වෙන්න පුළුවන් 6ක් වෙන්න පුළුවන් අපි තාක්ෂණයෙන් අයින් වෙලා අපේ මොළයත් එක්ක
වැඩ කරනවා. ඒ තමන්ගේ මොලේ සමග වැඩ කිරීම සහ ප්‍රඥාව දියුණු කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒන දැනුම වෙනම දැනුමක්. ඒ නිසා අපි කොටසක් AI වලින් වැඩ කරනවා. ඊටු ටික තමන්ගේ දැන් සිතුවිලි වලින් තමන්ගේ සංකල්ප හදන ඒවාගේ වැඩ කරන ඒවා නව නිර්මාණ කරන ඒවාදී එහෙම කරන්න වෙනවා. දැන් අපි අපේ ප්‍රධාන එකක් තමයි අපි සංකල්ප හදනවා. ලෝකෙට. එතකොට සංකල්ප වලට අපි AI මතම ඉන්නේ නැහැ. අපිට AI කියන්නේ ලෝකේ හදපු දෙයක් මත ඉන්නේ. ඒ නිසා අපි පැය ගණනාවක් එකකින් අයින් වෙලා AI යොදා ගන්න අපේ කණ්ඩායම් වලට දීලා ඒ වල යොදා ගන්න පුළුවන් පහසු කරගන්නවා. හැබැයි අපි අපේ ප්‍රඥාව සහ සිතුවිලි පැත්තේදී අපි ඒක රැකගෙන ඉන්නවා. මොකද මේකත් ලෝකෙට රැකගෙන ඉන්නවා. මොකද මනුස්සකම, හැඟීම් පැත්ත, ආදරය, දයාව, කරුණාව, සාමය ඒ වගේ දේවල් AI වලින් ගන්න අමාරුයිනේ මිනිසුන්ගේ හැඟීම්. එතකොට ඒවා අපි රැක ගන්න ඕන. ගෙදර පවුලට තියෙන ආදරය, යාළුවන්ට තියෙන කැමැත්ත, ආදරය, ගෞරවය ඒවා AI වල නැති වෙන නිසා අපි අපේ මොලේ පැය ගණනාවක් දවසේ යොදා ගන්න ඕන මේවා දියුණු කර ගන්න. ඒ කියන්නේ හැඟීම් පැත්ත. මොකද භාවනාව ඒ පැත්ත දියුණු කළා ඒ අපේ මොලෙත් රැක ගන්න. ඒ නිසා මෙතනදී අපි ඕනම දෙයක අපි කියනවා මැදට එන්න කියලා තුලනයක් අවශ්‍ය වෙනවා. AI අපි දවසට පැය 8ක් භාවිතා කරා නම් අනිවාර්යෙන් පැය 8ක්වත් අපේ ප්‍රඥාව සහ ඇඟ ගැන භාවිතා කරන්න ඕන, සිත ගැන. ඒ විට බැලන්ස් වෙනවා. කියන්නේ සමානව ගන්න පුළුවන්. ඒක හැමෝටම නෙමෙයි. අර ගොඩක් සංකල්ප හදනවා නම්, නව නිර්මාණ කරනවා නම් AI වලින් කොටසයි තමන්ගේ මොලෙන් කොටසයි. මොකද AI රඳා පවතින්නේ තමන්ගේ මේ මිනිසුන්ගේ මොලයත් එක්ක. ඒ කියන්නේ එහෙම නිර්මාණ එක්ක. ඒ නිසා අපි AI මතම ඔක්කොම දෙන්න බෑ. ඒක තුලනය කරගන්න ඕන. ඔව් අනිවාර්යයෙන්ම දැන් මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක දැන් මේක මේ ඉදිරි අනාගතය බාරගන්න ඉන්න දරුවන්ට මේක කොයි විදිහටද බලපාන්නේ කියන එක වෛද්‍යතුනි පොඩ්ඩක් ඒ තාක්ෂණය වෙනුවෙන් දරුවන් හුරු කිරීම කොච්චර වැදගත් වෙනවද කියන එක. මොකද ලෝකේ දැන් අපිට වඩා ඉස්සරහින් ඉන්නේ. අපි මේ තාක්ෂණයට බය වෙලා දරුවන්ට AI වගේ නොදී එහෙම ඉන්න බෑ. අපි කිසියම් පාලනයක් එක්ක එක්තරා වයසකට ආවට පස්සෙව ඔවුන්ට ඒ තාක්ෂණය යොදා ගන්න කියා දෙන්න. දැන් රචනාවක් ලියන එක තමනුත් ලියලා බලනවා. ඊට පස්සේ AI වලුත් දාලා බලන්න. මේ දෙකෙන් ඊට පස්සේ එහෙම දරුවා පුරුදු ගන්න පුළුවන්. ඒතර දරුවට අර පැත්තක් තියෙනවා, මේ පැත්තක් තියෙනවා. එතකොට එක පැත්තක් නෙමෙයි තියෙන්නේ. ඊට පස්සේ දරුවා මොන හරි ක්‍රීඩාවක් කරනවා නම් ක්‍රීඩාවට කරන්න දීලා ඉවරලා AI භාවිතා කරලා කොහොමද මේක තව වැඩි දියුණු කරගන්නේ කියලා පුළුවන්. හැබැයි ක්‍රීඩාවට දරුවා යන්න ඕන, දුවන්න ඕන, සෙල්ලම් කරන, පනින්න ඕන. ඒ ටික AI වලින් ගන්න බෑ. හැබැයි සමස්තයක් ලෙස ගත්තම සිංගප්පූරුව, ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල්, ඉන්දියාවත් ඒකට ඇතුල් වෙනවා. මේ ෆින්ලන්තේ වගේ රටවල් ගොඩාක්, ජපානය AI තාක්ෂණයට ගොඩක් මුදල් වැය කරනවා. ඒ කියන්නේ ඔවුන් විශාල වශයෙන් මුදල් වැය කරලා තියෙනවා සහ ඔවුන්ගේ දරුවන්ට ඒක අධ්‍යාපනයකට ලබා දීලා තියෙනවා. ඒ නිසා අපේ දරුවන්ටත් අපි එක පණිවිඩයක් දෙමු. වැදගත්ම පණිවිඩය තමයි අපි අපේ දරුවන්ටත් මේ AI තාක්ෂණය දරුවන්ට අනිවාර්යයෙන්ම AI තාක්ෂණය සහ ඒකෙන් වැඩ කර ගැනීම සහ මේක වැඩි දියුණු කිරීම පිළිබඳ පුළුල් වශයෙන් ආරම්භ කරන්න අවශ්‍යයි, අත්‍යවශ්‍යයි. මොකද ඉන්දියාව වගේ රටවල්, අපේ අසල්වැසි රටවල් මේක දැන් දරුවන්ගේ අතර ගිහිල්ලා ඉවරයි. ඉතින් අපි අපේ දරුවන්ටත් මේ දේ පාලනයක් ඇතුව දරුවන්ට මේක දෙන්න අවශ්‍යමයි. මේක නැති වුණොත් අනාගතයේ තව වසර ගණනාවකින් දරුවන් විශාල වශයෙන් පස්සට යනවා. අර්බුදයකට ලක්. ලංකාවේ කිසියම් දියුණුවක් තියෙනවා මේ භාවිතා කිරීම. නමුත් දරුවන්ටත් මේක ලබා දෙන්න ඕන. වෛද්‍යතුමනි දැන් ලෝකයේ AI තාක්ෂණය අනාගතයේදී කොතනට යයිද කියන එක, කොච්චර දුරට සංවර්ධනය වෙයිද කියන එක පිළිබඳව අපිට සමහර වෙලාවට හිතා ගන්නත් බැරි තැනක තියෙන්නේ. මම ඔබතුමාගෙන් කැමති ඉදිරියේදී අනාගතයේදී AI තාක්ෂණය කොයි වගේ තැනකටපත් වෙයිද, ඒක කොයි විදිහටද අපිට කියව ගන්න වෙන්නේ සහ දැන් අපි කොයි විදිහට සෑම මිනිස්සෙක්ම මොනෑම ප්‍රමාණයකින් හෝ අප්ඩේට් වීමක් මේ සම්බන්ධයෙන් යාවත් කාල වීමක් අවශ්‍යයි නේද කියන එක පිළිබඳව. ඔව් අනාගතයේදී මේ AI තාක්ෂණය ගත්තාම දැන් යන වේගයත් එක්ක හැම තැනටම එන්න දියුණුව. මොකද මේ වෙනුවෙන් දැන් මුදල් ආයෝජනය කරන ප්‍රමාණය බැලුවම ඇමරිකා එක්සත් ජනපදයේ, ජර්මනිය, ජපානය, සිංගප්පූරු වගේ රටවල් විශාල වශයෙන් මුදල් ආයෝජනය කරනවා. ඩොලර් ට්‍රිලියන ගණන් වලින් මුදල් ආයෝජනය කරනවා. ඒ මුදල් ආයෝජන නිසාම මේක විශාල වශයෙන් වේගයෙන් දියුණු වෙනවා. ඒ කියන්නේ උපකරණ හදනවා අලුතෙන්, අපි සමහර ඒවා දන්නේවත් නැහැ. ඉතින් ඒක නිසා මේක අනාගතේ ඉහළ තැනකට යනවා. ගිහිල්ලා
බොහෝ දේවල් මිනිසාට පහසු වෙන විදිහට තාක්ෂණයට එකතු වෙනවා. මේක අපිට නවත්තන්න බෑ. මොකද මේක මිනිසුන්ට නවත්තන්න බෑ. මේක වේගයෙන් පැතිරලා යනවා. ඉතින් ඒකේ අපි තියෙන හොඳ දේ අපි හැමදාම වගේ හොඳ පැත්ත හොඳ දේ අපි යොදා ගන්න ඕන. මේක අනාගතයේ ඉතින් අනිවාර්යෙන් මේ ඉහළම තැනකට යනවා කියලා තමයි මේ විද්‍යාඥයන් පවසන්නේ, මේ අනාවැකි කියන දෙනා පවසන්නේ. උදාහරණයක් ගත්තොත් දැන් අපි පොඩි කාලේ හිතුවේ නැනේ කවදාවත් මේ ජංගම දුරකථනයකින් අපිට මේ ප්‍රචාරය කරන්න පුළුවන්, හැමදේම කරන්න පුළුවන් කියලා. අන්තර්ජාලය එහෙම තියෙයි කියලා හිතුවේ නැනේ. නමුත් අත් තියෙනවා. සමහර වෙලාවට ඒ හිතාක්ෂණයට අපි හිතන එකත් බොහෝ විට මේ එහාට යන්න සහ සිතුවිලි රටාව හඳුනා ගන්න තැනට ඒවි. අන්න එතනත් තමයි මිනිසා අර කෘත්‍රිම බුද්ධිය යන විට තමන්ගේ තියෙන ස්වභාවික ප්‍රඥාව රැක ගන්න ඕන. මොකද ඔය AI තාක්ෂණය කොච්චර ආවත් මිනිසාගේ තියෙන අර හැඟීම් වල තියෙන ප්‍රඥාව හැමදාම අරට වඩා ඉස්සරහා තියෙන්නේ. ඒ කියන්නේ හැඟීම් දැනීම් වල ආදරය, කරුණා, මෛත්‍රිය, දයාව ඒව ගත්තාම බෙදා ගැනීම ඒවා ගත්තම AI වලට ඉස්සරහා තියෙන්නේ. මිනිසුන්ගේ හැඟීම්. ඒ නිසා මිනිසුන් මේක රැක ගන්න ඕන. මේක අතාරින්න හොඳ නැහැ. හැබැයි AI තාක්ෂණය ඉතාම වේගෙන මේ වැඩසටහන අපේ අරමුණත් තාමත් ඔබ මේ AI තාක්ෂණය ගැන මේ එම සැහැල්ලුවට හිතනවා නම් සහ AI තාක්ෂණය එපා කියලා ඉන්නවා නම් ඔබ පසුතැවෙන්න වෙයි. මේ AI තාක්ෂණය තාම වේගෙන් පැතිරෙනවා. ඒක අපිට වෙනස් කරන්න බෑ ලෝකයන් හේගේ. ඉතින් ඔබට පසුතැවෙන්න වෙයි කවදා හරි දවසක මේ AI ගැන ඉගෙන ගත්තේ නැහැ කියලා. ඔබේ දරුවන්ට පසුතැවෙන්න වෙයි. ඒ නිසා AI ගැන යාවත් කාලින වෙන්නම ඕන. ඒ පණිවිඩය තමයි අපිට මේකෙන් දෙන්න අවශ්‍ය වුණේ. මොකද අද දැම්ම මෙදම් මේක මොකද්ද අපිට මොන විදිහට දෙදා ගන්න පුළුවන්, වැඩ පහසු කරන්න මොනවද විදිහටද කියලා අපි ඉක්මනට ක්‍රියාත්මක වෙමු. අනිවාර්යයෙන්ම වෛද්‍යතුමනි. ඉතින් මම හිතන්නේ අපේ නාලිකාව වටා එකතු වෙලා ඉන්න නරඹන පිරිස හරි බුද්ධිමත්. ඒ නිසාමනේ අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔබට මෙහි වටිනාකම තේරෙනවා ඇති. ඉතින් ඒ නිසා ක්‍රියාත්මක වෙන්න ඔබේ දරුවා යොමු කරන්න. මොකද ඉදිරි ලෝකයේත් එක්ක අපිට ගමනක් තියෙනවා. හැමදාම අපිට මේ තැන ඉන්න බෑ. ඒ නිසා ඉක්මනට යාවත් කාලීන වෙන්න කියන මතක් කිරීමයි කරන්න. ඉතින් බොහොම ස්තුතියි වෛද්‍යතුමනි මේ කාරණේ කියන්න අපිට පැමිණියාට. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන් ආයුබෝවන් සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගෙත්. ඉතින් සූදානම් වෙන්නේ අපි වැඩසටහන අවසන් කරන්න. ඊට පෙර මම ඔබට නැවත සිහිපත් කරනවා මේ වැඩසටහන ෂෙයා කරන්න, අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තව කෙනෙකුට මේ වටිනා කේන කාරණා සම්ප්‍රේෂණය කරන්න. ඒක ඔබට ඉතාමත් හොඳ මේ ඔබගේ දැනුමත් වර්ධනය කරගන්න ඔබට යහපතක් වෙයි ඒ කරන වැඩ කටයුත්ත. එහෙනම් ඒ කාරණේ මතක තියාගන්න. අපි වැඩසටහන අවසන් කරනවා. සියලු දෙනාටම යහපත් හෙට දවසක්.